ෆෝමියුලා 1 ලෝක ශූරතාවයක් දිනා නොමැත්තේ මින් කවුද? A. ලැන්ඩෝ නොරිස්, B. ජෝර්ජ් රසල්, C. මැක්ස් වර්ස්ටැපන්, D. සෙබස්තියන් වෙටල්. ඇයි? හරි මාසයි ෆෝමියුලා 1 වලට. මොකද්ද? ෆෝමියුලා 1 දවන තරග. ඒ කියන්නේ මෙතන කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද? මෙතන මම 4 දෙනාවම දන්නවා. පෞද්ගලික වතුරනවා නෙමෙයි සර්. මේක උනේ ඇත්තටම කිව්වොත් කොවිඩ් කාලේ මට පොතක් හම්බුණා මේ රිඩීම්ඩ් කියලා තමයි ඒක ඉංග්‍රීසි පොතක්. මම හිතන්නේ ලෝරන් නෑෂ් වගේ කියලා කතුවරියක් තමයි ඔක ලියලා තිබ්බේ. ඒක සාමාන්‍ය නිකන් අපි කියන්නේ රොමෑන්ස් නවල් එකක්, ස්පෝර්ට්ස් රොමෑන්ස් කියන ගණයට අයිති. ඒකෙන් පස්සේ තමයි මම ගොඩක් F1 නිකන් බලන්න පටන් ගත්තේ. මේ ඉතින් ඒ නිසා මම මේ කට්ටිය පොඩ්ඩක් දන්නවා. කට්ටිය දන්නවා වුණාට උත්තරේ දන්නවත් දන්නේ උත්තරෙත් මං හිතන්නේ ලැන්ඩෝ නොරිස් ගිය අවුරුද්දේ ෆෝමියුලා 1 ලෝක ශූරතාවෙ දිනා. ඒ කියන්නේ 2025. ජෝර්ජ් රසල් මේ වෙද්දී මර්සිඩීස් කියන්නේ ටීම් එක වෙනුවෙන් ඩ්‍රයිව් කරන ඩ්‍රයිවර් කෙනෙක්. තාම ඔහුට මේ ෆෝමියුලා 1 ලෝක ශූරතාවයක් දිනා ගන්න හම්බුනේ නැහැ. මැක්ස් වර්ස්ටැපන් කියන්නේ ඇත්තටම කිව්වොත් කොහොමද කියන්නේ? ගොඩක් දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක්. මම හිතන්නේ ඔහුට 4 පාරක් වගේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක දිනන්න පුළුවන් වුණා. සෙබස්තියන් වෙටල් ඔහුටත් චැම්පියන්ෂිප් එකක් තියෙනවා. එකකට වඩා තියෙනවා. මට හරියටම ගාන මතක නැහැ. ජෝර්ජ් රසල් උත්තරේ. ෆයිනල් ආන්සර්. ෆයිනල් ආන්සර්. සෙබස්තියන් කී පාරක් විතර දීලා තිනවද ඔය? සෙබස්තියන් සර් මට මතක විදිහට මගේ ඔළුවේ මේ වෙලාවේ තියෙන්නේ මගේ ඔළුව කියන්නේ 4 පාරක් දිනලා තියෙනවා කියලා. මැක්ස් 4 පාරක් 2021, 22, 23, 24. ලැන්ඩෝ 2025. මම ඇත්තටම කැමතිම ඩ්‍රයිවර් මෙතන නැහැ. ඒ ලුයිස් හැමිල්ටන්. රංගනත් පව් ජෝර්ජ් රසලුත් පව්.